ආයුබෝවන් යාළුවනේ අදත් අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා අපේ නාලිකාවට. චිත්‍රපටවල අප දකින සොම්බි එහෙමත් නැත්නම් පණ තියෙන මලකදන් කියන්නේ හුදෙක්ම මනංකල්පිත දෙයක් කියලා තමයි අපි හැමෝම හිතන් ඉන්නේ. ඒත් ඇත්තටම මේ ලෝකයේ මිනිසුන්ව හරියටම ඒ වගේ දරුණු සොම්බියෙක් වගේ වෙනස් කරන්න පුළුවන්. හැදුනොත් කවදාවත් සුව කරන්න බැරි. 100%ක්ම මරණය ගෙන දෙන භයානක වෛරස් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන අතිශය භයානකම සහ මාරාන්තිකම වෛරස් ගැනයි. වීඩියෝ එක අවසන් වෙනකම් රැඳිලා ඉන්න. මොකද මේවා ගැන ඇහුවහම ඔබේ ඇඟත් කිලිපොලා යාවි. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. අපි එහෙනම් බලමු යාළුවනේ අංක 1. ඒ කියන්නේ පළවෙනි කරුණ තමයි රේබීස් හෙවත් ජලබීතිකා වෛරසය. ඒ කියන්නේ සැබෑ ලෝකයේ සොම්බි වෛරසය. ගොඩාක් දෙනෙක් ජලබීතිකාව ගැන අහලා තිබුණත් මේක කොච්චර භයානකද කියලා හරියටම දන්නේ නැහැ. මේක තමයි සැබෑ ලෝකයේ තියෙන සොම්බි වෛරසය. මේ වෛරසය සතෙකුගේ සප්පා කෑමකින් අපේ ශරීරයට ඇතුළු වෙලා කෙලින්ම ගමන් කරන්නේ මොළයට. මොළය විනාශ වීමෙන් පටන් ගත්තට පස්සේ මේ රෝගියාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. රෝගියාට වතුර දැක්කම පුදුම බියක් ඇති වෙනවා. ඒ වගේම දැඩි ලෙස ආක්‍රමණශීලී වෙනවා. කටින් කේතේ ගලන්න ගන්නවා. හරියටම චිත්‍රපටවල ඉන්න සොම්බියෙක් වගේමයි. භයානකම දේ තමයි මේ රෝග ලක්ෂණේ මතුවුණාට පස්සේ මේ ලෝකයේ කිසිම බෙහෙතකින් හෝ දෙවියෙකුටවත් මේ රෝගියාව බේරගන්න බෑ. මරණය 100% ස්ථිරයි. ඉතින් යාළුවනේ බලන්න මේ ජලබීතිකාව කියන වෛරසය ඔයාලා නිකමදවත් හිතුවද මේ වෛරසය මෙච්චර දරුණු ගණයේ වෛරසයක් වෙන්නේ නැති කියලා? අපි ගෙදර හුරතලයට ඇති කරන පූසංගෙන් බල්ලන්ගෙන් වැනි සතුන්ගෙන් මේ හැදෙන වෛරසය නිසා ඔයාලත් පරිස්සම් වෙන්න. මොකද මේක තමයි විද්‍යාඥයින් පවා කියන සැබෑ ලෝකයේ පළවෙනි සොම්බි වෛරසය. ඉතින් ඔයාලට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? ඉතින් යාළුවනේ මම ඔයාලට දෙවෙනි කරුණ ගැන කියන්නම්. ඒක තමයි මාබර්ගේ වෛරසය. ඒ කියන්නේ හෘදයේ ගලන මාරකයා. මේක අහද්දි තැඟ හිරිවැටෙනවා. මාබර්ගේ කියන්නේ ඉබෝලා පවුලට අයිති අතිශය මාරාන්තික වෛරසයක්. මේ වෛරසය හැදුනහම ඇඟේ ඇතුළතින් වගේම පිටතින් ඒ කියන්නේ ඇස්, කන්, නාසය සහ කට වගේ හැම තැනින්ම ලේ ගලන්න පටන් ගන්නවා. මේ වෛරසය දවස් කිහිපයක් ඇතුළත ශරීරයේ අවයව එකින් එක දිය කරලා විනාශ කරනවා. රෝගියා හරියටම ජීවමාන මලකඳක් වගේ බිහිසුණු පෙනුමක් ගන්නවා. මේකටත් හරියටම සාර්ථකව 100% සුව කරන්න බෙහෙතක් මේ ලෝකේ තවමත් හොයාගෙන නැහැ. ඉතින් යාළුවනේ බලන්න මේ මාබර් කියන වෛරසය මේක මිනිසුන්ට බෝවන්නේ විශේෂයෙන්ම කිව්වොත් වවුලා වැනි සතුන් අතින්. මොකද මේකත් ඉබෝලා පවුලටම අයිති වෛරසයක් නිසා. ඉතින් මේක මිනිසුන්ට විතරක් නෙමෙයි කැලෑවල ඉන්න මුවන් හාවන් ගෝනුන් වැනි සතුනුත් මේ වවුලන් කාපු පළතුරු වගේ දේවල් කද්දී මේ සතුන්ටත් මේ වෛරසය හැදෙනවා කියලා විද්‍යාඥයින් සැකපල කරනවා. ඉතින් යාළුවනේ මේක සැබෑ ලෝකයේ ලොකුම සොම්බි වෛරසයක්. මොකද මේක හැදුනොත් කලින් වෛරසයටත් වඩා ඇඟ කුණු වෙලයි නැරෙන්නේ. ඉතින් යාළුවනේ බලන්න මේ සෝබාදහමින් වුණත් ඒ වගේ වෛරස් නිර්මාණය වෙලා තියෙන හැටි. ඉතින් අපි බලමු තුන්වෙනි වෛරසය ගැන. CWD හෙවත් සොම්බි. මුවන්ගේ රෝගය. මේක වෛරසයක්ම නොවේ. ප්‍රියෝන් කියන විනාශකාරී ප්‍රෝටීනයක් නිසා හැදෙන රෝගයක්. දැනට මේ රෝගය බහුලව දක්නට ලැබෙන්නේ ඇමරිකාවල වගේ රටවල ඉන්න මුවන් සහ ගෝනුන් අතරේ. මේක හැදුනහම ඒ සතාගේ මොළය ස්පොන්ජ් එකක් වගේ සිදුරු වෙලා දිය වෙලා යනවා. ඊට පස්සේ සතාට සිහියක් නැති වෙනවා. කෑම කන්නෙත් නැහැ. කෙල පෙරාගෙන දැනි වැනි ඇවිදිනවා. හරියටම චිත්‍රපටයක ඉන්න සොම්බි සතෙක් වගේ. විද්‍යාඥයින්ගේ ලොකුම බය තමයි මේ අතිශය භයානකම කිසිම බෙහෙතක් නැති රෝගය අනාගතයේදී විකෘති වෙලා මිනිසුන්ටත් බෝ වෙන්න පුළුවන් කියන එක. එහෙම වුණොත් මුළු ලෝකෙම සොම්බි ලෝකයක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වේවි. ඉතින් යාළුවනේ බලන්න මේ වෛරසයේ හැටි මේ වෛරසයේ කලින් වෛරසයේ වගේ නෙමෙයි. හාත්පසින්ම වෙනස් වෛරසයක්.
මේක මුවන්ගේ මොලේ ඇතුලේ සිදුවෙන ප්‍රියෝන් කියන විනාශකාරී ප්‍රෝටීනය නිසා තමයි මෙන්න මේ භයානක වෛරසය හැදෙන්නේ. ඉතින් යාළුවනේ විද්‍යාඥයින්ට තියෙන ලොකුම බය තමයි මේ මාරාන්තික ජරා වෛරසය මිනිසුන්ට අනාගතයේදී හැදෙයිද කියලා. හැබැයි මේක හැදුනොත් නම් අර අපි බලන සොම්බි ෆිල්ම් එක වගේ මේ මුළු ලෝකයේම මිනිස්සු සොම්බි වුණොත් කොහොමද? ඒක නිකන් හරි පිස්සුවක් වගේ නේද යාළුවනේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු එහෙමනම් අපිට වෙන්න එපා කියලා. ඉතින් අපි එහෙනම් 4 වෙනි වෛරසය බලමු නිපා වෛරසය. වවුලන්ගෙන් බෝ වෙන මේ වෛරසය කෙලින්ම පහර දෙන්නේ අපේ මොළයට. මේක හැදුනහම මොළේ ඉදිමිලා රෝගියා ඉක්මනින්ම සිහිසුන් නිලා කෝමා තත්ත්වයට පත් වෙනවා. මේ වෛරසය ඉතා වේගයෙන් පැතිරෙන්නට පුළුවන් නිසා වසංගතයක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේක කොච්චර භයානකද කියනවා නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේ ගැන ඉන්නේ ලොකු අවධානයකින්. මේකටත් නිශ්චිත එන්නතක් හෝ ප්‍රතිකාරයක් තවමත් නැහැ. ඉතින් යාළුවනේ බලන්න මේ වෛරස් එකෙත් ඇති මේකත් බෝ කරන්නේ වවුලා කියන සතාම තමයි. ඉතින් බලන්න මේ වවුලා කියන සතාගේ ශරීරයේ තියෙන හෝමෝන කතරම් වෙනස්ද සහ මනුස්ස ඇඟට හානි කරන ආකාරය. ඉතින් මේ ටිකත් කලින් එකකට වඩා වෙනස්. මොකද මේ වෛරසයෙන් හානි කරන්නේ මිනිසාගේ මොළයට වුණාට මේ වෛරසයේදී මොළයේ සිදුරු කරනවා වෙනුවට මොළයේ ඉදිමිලා කෝමා තත්ත්වයට පත් කරනවා. ඉතින් මේක සෑදුණු පුජ්‍යලයාට ජීවිත කාලයේම එම කෝමා තත්ත්වයෙන් පත්ති අන්තිමට කෙටි කාලෙකින් මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෛරසයෙන් යාළුවනේ ඔයාලා උනත් පරිස්සම් වෙන්න. මොකද මේ වෛරසය කලින් වෛරසය වගේ ලේ කෙල දේවල් තැවරුණු ගමන් ආසාදනය වෙන එකක් නෙවෙයි. මේක ඇවිල්ලා බෝවන වසංගතයක් වගේම රෝගයක් නිසා. මේන් පරිස්සම් විය යුතුමයි. ඉතින් යාළුවනේ ඔයාලට මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? හොඳයි ඉතින් මේ වගේ දේවල් අහද්දි ඇඟ කිලිපොළ යනවා නේද යාළුවනේ? හොලිවුඩ් චිත්‍රපටවල දකින්න සොම්බි මරණය අනාගතයේදී මේ වගේ වෛරසයක් නිසා සැබෑවක් වෙන්න බැරි කමක් නැහැ කියලා විද්‍යාඥයෝ අල්තුළු අඟවනවා. ඉතින් මේ භයානක වෛරසය ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේම මේ ලෝකයේ තියෙන අපිරහස් සහ ඉස්මිත දේවල් හැමදාම දැනගන්න අපේ channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. අතට සමගන්නවා. පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.